පින්නතුනි මේ ලෝකේ තියෙන දේවල් නිදුකින්ම ලබන්න අපිට වෙනම පින් තියෙන්න ඕනේ. දුකක් නැතුව ලෝකේ තියෙන දේවල් ලබන්න පින් කරලා තියෙන්න ඕනේ. එහෙනම් ප්‍රාර්ථනා කරන්නත් ඕනේ නිදුකින් ලබන්නෙම්වා. ඊළඟට ලැබෙන දේවල් පරිහරණය කරන්න ඊට වඩා පිනක් තියෙන්න ඕනේ. ලැබෙනවා. තියෙනවා ගොඩ ගැහිලා පරිහරණය කරන්නේ. හම්බ වෙන්න පින් තියෙනවා පරිහරණය කරන්න පින් තියෙන්නේ. එහෙනම් ලැබෙන්න පින් තියෙනවා වගේම ඒවා පරිහරණය කරන්නත් වෙනම අපි ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. ලැබෙන දේවල් අත්හරින්න ඊටත් වඩා පිනක් තියෙන්න ඕනේ. සමහර කට්ටියට ලැබෙනවා පරිහරණය කරන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ. සමහර කට්ටිය පරිහරණය කරනවා හැබැයි දෙන්න ගියාම හරි අමාරුයි. එහෙනම් ලබන්නත් පරිහරණය කරන්නත් ඒ දේවල් තව කෙනෙකුට දෙන්නත් ඊට වඩා පින් තියෙන්න ඕනේ. ඒක ඒ නිසාම ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. කැමැති ශිල්පයක් ශාස්ත්‍රයක් වඩන්න එයින් ප්‍රයෝජන ගන්න කැමැති දෙයක් කරන්න Tamanට පුළුවන්කම තියෙනකම්ම ඒ කාරණාව දිනු කරගන්න අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. බාහු සච්ඡංච සිප්පංච කියන ධර්මතාවයේ Taman තුල තියෙනවද කියන කාරණාව හරියට පරීක්ෂා කරගන්න ඕනේ. බොහෝ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන තියෙනවා. මොකද්ද මේ බොහෝ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන තියෙනවා කියලා කියහම අපි සමහරට වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගත්තා. හැබැයි එතකොට යා වෛද්‍ය වෘත්තිය විතරයි දන්නේ. ගයක් හදාගන්න වෙච්චාම වෙන කාගෙන් හරි සැලැස්මක් ඉල්ල ගන්න වෙනවා. තව කාගෙන් හරි ඒකට කොච්චර වියදම් වෙනවද කියලා කාරණා ටික හදාගන්න වෙනවා. ඒකට වෙනම හදලා දෙන්න තව පිරිසක් වෙනම හොයාගන්න වෙනවා. එතකොට බාහු සච්ඡංච කියන බොහෝ ශිල්ප ඉගෙන ගත්ත කියන කාරණාවේ නැහැ. එතකොට ගේ හදනකොට ඒ සැලැස්ම ක්‍රියාත්මක කරනකොට කොතනද ගේ හදන්නේ? ඒ ගේ හදන තැන පස්සේ කාලේ වෙනත් කරදර එන්න පුළුවන්ද? වෙනත් බාධා එන්න පුළුවන්ද? දැන් එතන හොඳට තිබුණට බොහෝ වැහි කාලවල වල එතනට වතුර පිරෙන තැනක්ද? මෙතන නිතරම සත්තු ගැවසෙන තැනක්ද? නිරන්තරයෙන් වනසත්තු එහාට මෙහාට යන තැනක්ද? ඒ කාරණා හරියට සැලසුම් කළේ නැත්නම් සමහරලාට වනසතුන්ගෙන් කරදර වෙන්න පුළුවන්. වතුර පිරෙන්න පටන් ගත්තාම වෙනත් වියදමක් කරලා ආයේ එතෙන් පුරවන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් මේ හැම දෙයක්ම සැලසුම් කරලා ප්‍රඥාවෙන් තීරණය කරලා මේ කරුණ වලට එළඹෙන්න හොඳ ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ නිසා බාහු සච්ඡංච සිප්පංච බොහෝ ශිල්ප ශාස්ත්‍ර හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ. එහෙම ඉගෙන ගන්නත්, එහෙම වැටහෙන්නත්, එහෙම ඥානයක් පහළ වෙන්නත් වෙනම සංසාරේ ප්‍රාර්ථනා කරලා තියෙන්නත් ඕනේ. ඊළඟට පින්නතුනි මේ ප්‍රාර්ථනාවක් නිවැරදිව කරලා තියෙන කාරණාව තමයි ඒකට බොහොම වටින්නේ. ඊළඟට මේ සියල්ලම අපිට ඉබේ ලැබෙයි කියලා කවදාවත් හිතන්න බෑ. ඉබේ ලැබෙන්නේ නැත්නම් ප්‍රාර්ථනා කරලම තමයි මේ දේවල් ලබන්න ඕනේ. ඒ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේත් නිවනට අමතරව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. අපේ බුදුරජාණන් වහන්සේ නිවනට අමතරව තව ගොඩක් දේවල් ප්‍රාර්ථනා කළා. බෝධිසත්ව කාලේ මහරහතන් වහන්සේලා නිවනට අමතරව තව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා නිවනට අමතරව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. එහෙනම් මේ ප්‍රාර්ථනාව කියන එක කොච්චර වටිනවද? මොනවද 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා නිවනට අමතරව ප්‍රාර්ථනා කරපුවා? ඇයි 80 මහා ශ්‍රාවක කියලා කියන්නේ? මොකක් හරි කාරණාවකින් අග්‍රස්ථානීය. එහෙම ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයේ කී දෙනෙක් හිටියද එතකොට? 80ක් හිටියා. විශේෂ රහතන් වහන්සේලා 80ක්. ඒ නිසානේ 80 මහා ශ්‍රාවක කියලා කිව්වේ. එහෙනම් ඒ අතර කොයි දේවල් ප්‍රාර්ථනා කරපු අය හිටියද? සමහර අය ප්‍රාර්ථනා කරලා තිබුණා තමන්ගේ නිවනට අමතරව. සමහර අය 2-3 ප්‍රාර්ථනා කරලා තිබුණා. එhmenan අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ප්‍රාර්ථනාව දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය ලබන්න. නිවනට අමතරව දිවස්ලාභීන් අතර අගතනතුර ලබන්න උන්වහන්සේ ප්‍රාර්ථනා කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දුතාංගධාරීන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබන්න ප්‍රාර්ථනා කළා.
තවත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් මේ ඊටාම සිත් ගන්නාසුළු ස්වභාවයෙන් ධර්ම දේශනා කරන්න පුළුවන් ශ්‍රාවකයන් අතර අග්‍රස්ථානය ලබන්න ප්‍රාර්ථනා කරලා තිබුණා. මේ ආදි වශයෙන් මේ ශ්‍රාවකයන් වහන්සේලා 80 දෙනාම නිවනට අමතරව තවත් සුවිශේෂී කාරණා එකක් හෝ කීපයක් ප්‍රාර්ථනා කරලා තියෙනවා. සීවලී මහරහතන් වහන්සේ ප්‍රත්‍යලාභීන් අතර අගතනු 3 ප්‍රාර්ථනා කළා. සිව්පසය ලබන්නන් අතර. මේ ආදි වශයෙන් බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා. භාග්‍යතුන් වහන්සේ නිවනට අමතරව බොහෝ දේවල් ප්‍රාර්ථනා කළා.